मैडम අර සර් නේද? කවුද බබා ඔයාට කෝල් කරන්නේ? රින් වෙනවා. ආන්සර් කරලා බලන්න කවුද කියලා. ඔයා කොහෙද ඉන්නේ? මම මේ වැදගත් මීටින් එකක ඉන්නේ. මට ඔයාට ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මට ටිකක් හදිස්සියක්. ඔයාට ගෙදර එන්න බැයිද දැන්? මට නම් දැන් කොහොමත් එන්න විදියක් නැහැ. වහා මොකක් කරේ කරගන්න. එහෙමද? හරි කමක් නැහැ. මම මොකක් හරි කරගන්න. मैडम අපි දැන් කොහෙද යන්නේ? ඔෆිස්ද? ගෙදරද? නෑ අපි ඒ කොහෙවත් නෙමෙයි යන්නේ. අරයා ෆලෝ කරා. යා. මගේ නම යටතේ තියෙන ඔක්කොම සප්ලිමෙන්ටරි කාඩ් මට මේ අවස්ථාවේ කැන්සල් කරන්න දාන්න ඕනේ. ඔව්. ඒ ඔක්කොම කැන්සල් කරන්න. right. Thank you very much. අපි යන්න. උෂාන් මේ කවුද මේ? මේකද ඔයාගේ මහලුක වැදගත් වෙන මීටින් එක. ඔයා හිතන තරම් දෙයක් මෙතන නෑ. ඉන්නකෝ මං කියන්නේ. ආතක් පාතක් නැතුව අපේ සතේ නැතුව වැටිලා ඉන්නකොට අනේ ආදරේ කියලා තැනකට ගෙනහල්ලා මිනිස්සෙක් කළා කම්පැනි එක ලොකු පුටුවක වාඩි කළා හැමදේම කරපු මට දවා මෙහෙම කරන්නේ බබා කවුද මේ පිස්සු ගෑණි? මොනවද මෙයා කියවන්නේ? බබා මේ මගේ වයිෆ් තමයි. එයාට තමයි මේ හැම කම්පැනිම අයිති. එයාගේ තමයි මේ සල්ලි. ඒ වුණාට ඔයා මාත් එක්ක ඉන්නවා කියලා කිව්වනේ. අපි අලුතෙන් මේ දේ ගොඩනගාගමු. ඔයා මාත් එක්ක ඉන්නවා නේද? එතකොට තමසේ අර අලුතෙන් ගත්ත කියව වෙහිකල් එක ඒකත් තමසේගේ නෙමෙයිද? ආදරේ තමසේගේ මහලුකෝ ආදරේ තමසේ තියාගන්න. මට ඕනේ නැහැ ඔය මොකක්වත්. මම යනවා යන්න. ආයෙ මට කෝල් කරන්නත් එපා. මේ අහන්නකෝ බබා. මගේ අතින් ආයෙත් කිසි වරදක් වෙන්නේ නැහැ. අපි ආයෙ මුලින්ම මේ හැමදේම පටන් ගමු. සමහර හොඳ දේවල් ජීවිතේට එනකොට නරක නපුරු දේවල් දෙවියෝ අපේ ජීවිත වලින් අයින් කරනවලු. ඒ කිව්වොත් මම ප්‍රෙග්නන්ට්. මං ඒ ආරංචිය කියන් තමයි ආව හදිස්සියෙම හෙව්වේ. ඒ කියන්නේ මං තාත්තා කෙනෙක් වෙනවා. නෑ නෑ. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ නැහැ. මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඒ කිව්වොත් පිය පදවිය කියලා කියන්නේ පිරිමියෙක්ට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවාන්විත පදයක්. ඔයා ඒකට සුදුසු නෑ. මගේ දරුවට අම්මයි තාත්තයි දෙන්නම වෙන්න මට පුළුවන්. එතකොට මේ සම්බන්ධය මෙතන ඉවරයිද? ඔයා දන්නවනේ මට සල්ලි වලට ඕනම දෙයක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයත් එක්ක ඉඳපු අවුරුදු 4 මගේ ජීවිතේ නැති වෙච්ච මගේ හොඳම කාලය මට කෝටි ගණන් දීලවත් ආයි ගන්න බෑ.